මං ඔයාට අද කියලා දෙන්නම් වරදින් නැතුව හයි කරගන්න නැති වෙන්න කොහොමද කිරි ටොෆි හදාගන්නේ කියලා. ඉතින් මම ඕන කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි වීඩියෝ එකේ සයිඩ් එකකින් හරි දාන්නම්. අපි එහෙනම් ටග් ගාලා යන් කොහොමද කිරි ටොෆි හදන්නේ කියලා බලන්න. ඉතින් මං හදාගත්ත පිළිවෙලටම කියන්නම්. මම මුලින්ම කළේ කරදමුංග අරගෙන ඒක චුට්ටක් කබලේ බැදගත්තා. ඒක බැදගෙන ඉවර වෙලා පැත්තකින් තියලා ඊට පස්සේ කජු ගත්තා. කජු ග්‍රෑම් 20ක් වගේ තමයි මං ගත්තේ. ග්‍රෑම් 20 අරගෙන එකින් එකට කපන්න ගියාම සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් යන නිසා මම කරේ වංගෙඩිය දාලා පොඩ්ඩක් කෙටුවා. ඒ කියන්නේ හොඳටම කුඩු වෙලා යන්න නෙමෙයි සාමාන්‍ය කෑලි ඉතිරි වෙන විදිහට ඔය පේන්නේ ඔයගලන්ට ඒ විදිහට මම කජු ටික කොටා ගත්තා. ඊට පස්සේ ඒ ටිකත් මම මේ විදිහට බැදගත්තා විනාඩි 2-3ක් මද ගින්නේ තියලා ඉවර වෙලා. ඊට පස්සේ මම තැටයක් අරගෙන ඒකට හොඳට බටර් ටිකක් ගෑවා. මොකද මේක අපිට මික්ස්චර් එක හදන අතරතුරවත් හදුනට පස්සෙවත් කරන්න වෙලාවක් නැහැ. මේ ටික ලෑස්ති කරන් තමයි අපි ඊළඟ ස්ටෙප්ස් ටිකට යන්න ඕනේ. ඊළඟට කජු කරදමුංග අපි පෑන් එකට ගාගත බටර් ගාලා ඒ ටික පැත්තකින් තියලා මේ විදිහට අපි වාජනයක් අරගෙන ඒකට අපේ මිල්ක් මේඩ් ටින් එක සම්පූර්ණයෙන් කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ ඒ මිල්ක් මේඩ් ටින් එකෙන්ම වතුර කාලක් ඒ කියන්නේ හොඳට ඒක හොදලා අරගෙන මොකද මිල්ක් මේඩ් ටින් එකේ ගොඩක් ඉතුරු වෙනවා අපි මේ විදිහට දාගත්තට පස්සේ ඒක හොඳට හොදලා අරගෙන ඒකෙන් වතුර කාලකුත් මේ මික්ස් එකට එකතු වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ටික කරනකොට අපි ලිප ඔන් කරලා නැහැ. මේ ටින් එකේම ප්‍රමාණ ගන්න එතකොට ඔයාට වරදින්නේ නැහැ. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි. ගොඩාක් වෙලාවට කට්ටිය කියන්නේ නම් මේ ටින් එකෙන් එකක් සීනි දාන්න කියලා. හැබැයි මම දැම්මේ සීනි ග්‍රෑම් 300ක් විතර. 390ක් තමයි මේ ටින් එකෙන් දානවා නම් තියෙන්නේ. ඒ කියන්නේ අර මිල්ක් මේඩ් එකට එකක් තමයි සීනි දාන්න කියලා තියෙන්නේ. හැබැයි මම දැම්මේ 300යි. සීනි 300ක් දාලා ඒ ටික හොඳට මික්ස් කරලා ලිප මද ගින්නේ ඔන් කරන්න. ගොඩාක් අඩු ගින්දරක ඔන් කරන්න ඒක. ඊට පස්සේ හොඳට ඒක හැඳි ගන්න. හොඳට හැඳි ගන්නකොට ඒ කියන්නේ අපි වතුර එකතු කරන්න හේතුව තමයි මේ මිල්ක් මේඩ් එකට දැන් අපි සීනි දාලානේ තියෙන්නේ. මිල්ක් මේඩ් එකත් thickness එකෙන් වැඩි වුණාම සීනි දිය වෙන්න ගොඩක් වෙලා යනවා. ඒකයි අපි වතුර කාලක් විතර එකතු කරන්නේ. වතුර කාලක් විතර එකතු කරලා විනාඩි 10ක් විතර කලවම් කරද්දී ඔයාට දැනෙනවා චුට්ට මේක හයි වෙනවා. ලොකුවට හයි වෙනව නෙමෙයි. අර වතුර ගතිය චුට්ට අඩු වෙලා යනවා. ඒ වෙලාවදී ඒ කියන්නේ හරියටම විනාඩි 15කින් ලිප ඕෆ් කරලා ඒකට ඇඩ් කරන්න අපි කොටාගත් කඩදමුංග කජු ටික ඒ වගේම බටර් තේ හැඳි භාගයක්. ගොඩක් බටර් දාගන්නත් එපා. ඊට පස්සේ බටර් ටේස්ට් එක ගොඩක් එන්න ගන්නවා. බටර් තේ හැඳි භාගයක් දාන්න. දාලා ඉවර වෙලා ඒ ටික හොඳට මික්ස් කරලා ආයෙත් සැරයක් අර විදිහටම අඩු ගින්නේ ලිප ඔන් කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි විශේෂම දේ තමයි ඔයගලන් කිසිම වෙලාවක මේ විදිහට මික්ස් කරන එක. ඒ කියන්නේ හැඳි ගාන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ process එකට යන්නේ විනාඩි 30ද 40ද 45ද ඒ සම්පූර්ණ වෙලාවම මේක දිගින් දිගටම හැඳි ගන්න ඕනේ. මේ විදිහට ඒක හොඳට හැඳි ගන්නකොට විනාඩි 25කින් විතර පස්සේ ඔයාලට පේනවා මේකේ කලර් එක චුට්ට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේක දුඹුරු පාටට පොඩ හැරෙනවා. මේකේ පදම අපි හරියටම බලාගන්නේ ওই විදිහට අපි හැන්ද උස්සලා බැලුවාම ඒක එක දිගට නූල වගේ වැටෙන්නේ නැහැ. කැඩි කොටස් තමයි වැටෙන්න ඕනේ. කැටි විදිහට තමයි වැටෙන්නේ. දැන් ওই තාම පදම ඇවිල්ලා නැහැ. අපි හොඳට මික්ස් කරන්න ඕනේ. එන්න කලර් එක වෙනස් වෙනවා. දැන් චුට්ට ඔයගලන්ට පේනවද? පොඩක් අර වෙන් වෙවි වැටෙනවා. අන්න ඒ විදිහට ඒක අපිට හොඳට පේන විදිහට එහෙම වෙන් වෙවි වැටෙන්න ඕනේ.
ඉතින් මේ තියෙන්නේ හරියටම විනාඩි 40කට පස්සේ ඔයගලන්ට ඒක පේන එක බලන්න දැන් ඒක කැටි කැටි වෙන් වෙවි හැලෙනවා. ඉතින් ඒ වෙලාවදී අපි ටක් ගාලා ලිප ඕෆ් කරගෙන අපි බටර් දාගත්ත තැටියට මේක ඉක්මනට දාගන්න ඕනේ. මේ වෙලාවදී ටක් ගාලා මේ වැඩ ටික කරගන්න ඕනේ. ටක් ගාලා මේක බටර් දාගත්ත තැටියට දාලා ඒක ස්පැෂියුල එකෙන්ම ඔයාට ඇති ප්‍රමාණයට ඒක තල්ලු කරගන්න. ඒ කියන්නේ තැටිය කොච්චර ලොකු වුණත් සමහරවිට තියෙන ප්‍රමාණය කෑලි කපනකොට හීනි වෙන නිසා මම මෙන්න මේ විදිහට පොඩක් ඒක තැටියටම ස්ප්‍රෙඩ් කරගත්තේ නැහැ. ඊට පස්සේ ඒක ටක් ගාලා අපි ස්පැෂියුල එකෙන් තුනී කරන්න ඕනේ. ස්පැෂියුල එකෙන් තුනී කරද්දි චුට්ටක් වතුර ගතිය තියනවාට ඒකට බය වෙන්න එපා. ඔයා විනාඩියක් විතර තියලා ආයෙත් සැරයක් ටක් ගාලා කෑලි ටික කපා ගන්න ඕනේ. මොකද මේක හයි වෙන්න කලින් කෑලි කපා ගත්තේ නැත්නම් අපිට කෑලි කපා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර මේක නිවෙන්න දුන්නට පස්සේ ඔයාට පුළුවන් කෑලි ටික මේ විදිහට වෙන් කර ගන්න. ඉතින් guys ඒක ඉතින් ලිපෙන් බාපු ගමන් මට හිතුණා ටේස්ට් කරන්න. මට අමතක වුණා ඒක එච්චරටම රස්නෙයි කියලා. මම ඒක හිතුවේ නෑ. මොකද මේක මගේ ෆස්ට් ඇටෙම්ප් එක. ඉතින් අර විදිහට අතත් පිච්චුණා. අවසාන ප්‍රතිඵලය ආවේ මෙන්න මේ විදිහට. ඔයගලන්නුත් try කරලා බලන්න. බෑ කියලා කිසිම දෙයක් නෑ.